සිව් දෙවියන්ගේ රැකවරණ ලබා දීලා සූනිය දෙවියන්ගේ කල්පමිනි රත්න කම්බි දෙවියන්ගෙන් රැකවරණ ලබා දෙන්න මට ගොඩක් කට්ටිය කෝල් ගහනවා. මොකද කෝල් ගෙවුවට මට උස්සන්න වෙලාවක් නැහැ. ගොඩක් කට්ටිය කරලා දෙන්න පුළුවන්ද අරකද මේකද කියලා අහනවා. ඒ වුණාට ගෙදර කවුරු හරි එක්කෙනෙක් එනවා නම් වඩාත් හොඳයි. මේ මොකද මම කරාට ඉතින් මන් දන්නේ විදිහට මම සාමාන්‍ය වෙලක් බාර ගන්න ගෙදර තියෙන හුණීමක් මන් දන්න තරමින් දෙවල කපන්න බෑ. මොකද ඒ ගෙදර ඉන්න යකා වෙනයි අපේ තේ ඉන්න යකා වෙනයි. ඒ ගෙදර ඉන්න බාහිර දේවතාවුන් වහන්සේ වෙනයි මේ ගෙදර ඉන්න බාහිර දේවතාවුන් වහන්සේ වෙනයි. මොකද එයාලා ගෙදරට පසකට හරි හුණීමක් කරලා තියෙනවා නම් කැප් නැහැ. පරිම මාසයක් tie හුණීම කපලා ඒ මේ සියලුම අනිවින කපන්න ගෙදරක ආරක්ෂාවක් කරන්න බැරි කියලා මම හිනා. එහෙම බෑ බුරු කතා. එහෙම කියන මොනසර රැවටෙන්නත් එපා. මොකද ගෙදර ඉන්න බයව දෙන්නේ මෙහෙන්. මොකද ගෙදර ඉන්න බයව දෙය තනාසෙයිද ගෙදර කරපු ඕනියම ගෙදර ඉන්න යක්ෂණී වල්ල ගත්තා එහෙම ගෙනල්ලා. ඒකට පොඩි අය කීල කරගෙන තමයි යනවා. මොකද ගෙදර තියෙන ආරක්ෂාව දාලා සියලුම දෝෂ කපන්න ඕන. නැතුව බෑ මේ කට්ටිය එහෙම ප්‍රශ්න අහනවා. ඒ වුණාට මම කියන්නේ බොරු වලට රැවටෙන්න එපා. අද ආයින ගොඩක් බොරු අය. මොකද දෙවොලකට යන්නේ මිනිහෙක් අන්තිම අසරණාම. ඒ අන්තිම අසරණ වෙච්ච කෙනෙක් අද කාලේ මිනිස්සු ප්‍රයෝජන ගන්නවා. එහෙන් ප්‍රයෝජන ගත්තා නම් මේ දෙවොල ගත්තක් පේනවා. එහෙන් මම ගත්තා නම් මේ දෙවොලක් තමයි කියන්නේ. බාර ඔප්පුවන්න තියෙන මිනිස්සුන් සාරි නෑ මම බල කරන්නේ නැහැ. සමහර දේවල් වලින් අර්ථ වෙනවා මේක වෙනවා. බාර ඔප්පු කරගෙන යනවා මේ වෙනවා අරව වෙනවා. කියලා ගොඩක් දේවල් වගේ බාර කරලා බාර ඔප්පු කරගන්නවා. ඒ වුණාට මම එන්නේ නැහැ. එයාලා පුළුවන් විදිහට බාරයක් ඔප්පු කරයි. මොකද දෙයියෝ ටත් පේන්න බෑ මිනිස්සෙක් ඉන්න විදිහ. මොකද මම පන්රු ගන්න නැහැ වැඩිපුර. යන වෙලේට ගන්නවා ගාන. මුල් කියන්නේ යන වෙලේට මේ අහවල් ගාන යනවා. මොකද මම යනතන බෙරකාරෝ දෙන්නෙක් යන්න ඕන. ආවත ඒ වල ගොඩක් කට්ටිය යන්න ඕන. මොකද කරන වැඩේ හරි විදිහට ගන්න බෑ. මොකද මගේ නම කැත වෙන්නත් බෑ. මගේ දේවල් නම කැත වෙන්නත් බෑ. මගේ දේවල් ඉන්න දෙයියාම්දුවන්ගේ නම කැත වෙන්නත් බෑ. මගේ ඇඟට එන නාදි දෙයියාම්දුවන්ගේ නම කැත වෙන්නත් බෑ. එහෙනම් මම කරන්නා වූ වැඩමාලා හරියාකාරී විදිහට හරි විදිහට කරනවා. සියලුම වින කපනවා. අනිවාර්ය විදිහට සියලුම බේත් කරනවා. ළමයි නැති අයට අවුරුදු ගානක් තිස්සේ ළමයි නැති අයනවා. ඒ කියන දින කාලෙට සීමාවටම හරියාකාරී විදිහට ළමයි හම්බ වෙනවා. එහෙනම් මං කියන්නේ බොරු මිනිස්සු ගාවට ගිහලා බොරු වලට ගිහලා රැවටෙන්න එපා. මගේ සම්පූර්ණ වීඩියෝ තියෙනවා YouTube එකේ දාලා බලන්න. මේ YouTube එකට ගිහලා බලලා තව කට්ටියට බලන්න ෂෙයා කරන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මොකද ඒ වගේ කෙනෙක් එක්කන් තමයි ඔයාලා වගේම තව අස්සන් වෙච්ච මිනිස්සු ඇති. මට වචනකින් හරි පිට වෙන්න පුළුවන් නම් මේ වීඩියෝ එක දකින්න ඇත. පේනවා ඇති මම ගොඩක් කට්ටියට කිව්වා. මොකද ඒ කට්ටියට කිව්වා ඔබ වහන්සේ නම් පුදුම වැඩකාරයෙක් කියලා. මොකද ෆොටෝ එකක් අත් එවන්න උපන්නයක්වත් වෙලාවක්වත් කවවම පුදුම නැතුව කියන්නේ. මොකද මගේ පොරබෝල් වංචා නැහැ. කරන්න පුළුවන් නම් කරනවා. බැයි නම් බෑ කියලා යනවා. මොකද මම සූර අසුර දෙකෙන්ම කරනවා. හොඳින් හොන අරගෙන මම අනිවාර්යෙන් කරලා දෙනවා. මොකද විදිහකට මට රාවණා දේවතාවන්සේ තොරම් මාලාව තියෙනවා. ඒ තුමත් මට තීරෙනවා. සියරම අසුර දෙවියන්ගේ කල්පම්බි දේවතාවන්ගේ මගේ සූර්යයන් දෙවියන්ගේ මගේ අප්පච්චිගේ තොරම් මාලාව තියෙනවා. මම කියන්නේ බොරු මිනිසුන් රැවටෙන්න එපා. සල්ලි දාන්න පුවහම මිනිස්සු රැවටලා සල්ලි දානවා. සල්ලි දාන බොරුවට දැම්මම පස්සේ බ්ලොක් කරලා කියලා ගොඩක් කට්ටිය මට කියනවා. සල්ලි දාන්න එපා බොරු වේවට. මොකද අද කාලේ වැඩි හරියක් ඉන්නේ බොරු. ඔළුව කරකවන විදිහේ බොරුවට බැද නැහැ. ඔළුව බොරුවට කරකවන බෙල්ල කඩලා කැරක් කැඩිලා යන්නේ. එහෙමට වැඩ නැහැ. මගේ සාත්‍රේ කෙනෙක් දැක්කොත් මේ මම දාන්න නැති. ඒ වගේම සාත්‍රේ කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ එයා විදිහට කරා කියලා හිතින් තමයි මම දාන්න නැත්තේ. ඒ හින්දා මම දානවා තව ඉස්සරහට මොකද මිනිස්සු සාත්‍රේ ඇත්ත වෙන්න බෑනේ. ඒ හින්දා මම කියන්නේ බොරු ඒවට අහු වෙන්න එපා. බොරු තැන් වලට රැවටෙන්න එපා. රස්ස ගණන් වේදම් කරගෙන මොකද මිනිස්සෙක් දේවාලයකට යන්නේ අන්තමස්වර වෙලා පිටක් බලාපොරොත්තු වෙන නිසා තවත් එතනින් නැති වෙන නෙමෙයි ඉඩම් කඩම උගස් තියාගෙන ඔක්කු යාන වාහන ඔක්කොම උගස් තියාගෙන ඉඩම් පාව උගස් තියාගෙන යන්නේ මේ සෙතක් බලාගෙන නිසා ආයි වලට වැටෙන වැච්ච වටේට වැටෙන්නම නෙමෙයි. එහෙනම් මම කියන්නේ කරන දේ කල්පනාවෙන් කරන්න. මගෙන් වැඩ කරත් එකයි නැත්ත් එකයි. මම කියන්නේ ඇත්ත. ඒ වුණාට මිනිස්සුන්ට පිට වෙන්න පුළුවන් නම්
තමයි. හැබැයි ඒ කරන කට්ටිය සබාදාම කවදාවත් දනුවම් ළඟියා. මොකද ලෝයස්ලා නැහැ දනුවම් දෙන්න ගියාම. එහෙනම් කරන වැඩ පාර කටයුතු හරි විදියට බලලා හොඳ තැනකින් කරගන්න. මයින් කරනවා කික් කරන්න කියලා මම කියන්නේ. ඕනම තැනකින් කරගන්න. පුළුවන් තරම් පින්දහම් වලට ලැබි වෙන්න. බෝධි පූජා තියන්න. මොකද අතනුව කොහොම මොනෝකයි දෙසිතුන අතුරුවන්ත ඇස්සකට වාදී වුණා තියෙනවා ඒවත් දුර වෙනවා. බෝධි පූජා තියන්න. යාචකයෙක් දැක්කත් දෙන්න රුපියල් 20ක් හරි වාගේ හිත සතුටින් දීලා වගේ නම් නල කියන අතෙන් පින් දීලා පුළුවන් තරම් බලු කපුළු දාන වෙන්න. පුළුවන් තරම් පින් මාලා ගන්න. ඔය තියෙන කොම් යටපත් වෙයි. නිකම්ම එහෙනම් මගේ සම්පූර්ණ වීඩියෝ මම දානවා YouTube එකට. YouTube එකට ගිහලා බලන්න. එහෙනම් සියොම් දෙනා රත්නත්‍රේ පිටයි. විජයශ්‍රී ජයශ්‍රී ශ්‍රීමා බෝධින් වහන්සේ ආරසන කල්බණ්ඩා දී හාමුදුරන්ගේ පීඨ ආරසාව ලැබිලා රුවන්වැලි මහා රජුන් ආරසා කරන සියලු දේවතාවුන් වහන්සේලාගේ පීඨ ආරසාවල මේ ලංකාව රුබුලෝතර බුදුරජාණන් වහන්සේ බාර දුන්න ශාක්‍ය දේවතාවුන් වහන්සේගේ පීඨ ආරසාව ලැබිලා කලුකම්බි රත්නකම්බි දෙවියන් හාමුදුරන්ගේ පීඨ ආරසාව ලැබිලා සූර්යයන් දෙවියන් හාමුදුරන්ගේ පීඨ ආරසාව ලැබිලා සෝන් කාලේ අම්මේ මගේ අම්මගේ පීඨ ආරසාව ලැබිලා කලවල දේවතාවුන් වහන්සේගේ පීඨ ආරසාව ලැබිලා මගේ අප්පච්චිගේ පීඨ ආරසාව ලැබිලා හරියාකාර මගේ නාති දෙවියන් හාමුදුරන්ගේ පීඨ ආරසාව ලැබිලා බයිරෝ හත් කට්ටුවේ බයිරෝ නම් කට්ටුවේ පීඨ ආරසාව ලැබිලා සියලු මනින කොඩින නිචුළු බන්ධනයක් කරලා දෙනවා. ඒවත් යටපත් වෙලා හරියාකාරදී ශ්‍රේෂ්ඨාන්තයක් උදා වෙන්න ඕන. හරක බාන ගේතුරත් හරියාකාරදී වැඩ වැඩියක් වර්ධනය වෙන්න ඕන. හරියාකාරදී කරන්න වූ වැඩමාලාවට කර කී ගහන්න කිරියනවන හරියාකාරදී මේ විදිහට ਸਰවපකාර සාර්ථක වෙන්න ඕන. සියලු දෙනාටම තෙරුවන් සරණයි. රත්නත්‍රේ පිට